ඉතින් ඔගන්ට මෙන්න මේ මයිනිං රිග් එකෙන් ගයිස් දවසට $12.25 හොයන්න පුළුවන්. ඒ කියන්නේ ඇවරේජ් ඉරගත්තොත් දවස රුපියල් 3700ක් ගන්න පුළුවන් මෙන්න මේ මයිනිං රිග් එකෙන්. ඉතින් අපි මාසය කැල්කියුලේට් කරලා බැලුවොත් 3000 ගානේ මම දවස් 29ක් කියලා ගන්න රුපියල් 87000ක් ගන්න පුළුවන් මෙන්න මේ සිම්පල් යුනිට් එකෙන්. hello guys, ඉතින් ඔන්න අද ජයන්ති vlogs මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අරගෙන ආවේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් guys. ඔයගොල්ලෝ thumbnail එක දැක්කා වගේම මිනි මයිනර්ස් වලින් කීයක් හොයන්න පුළුවන්ද? ඉතින් ඒ ගැන විස්තර ටිකක් තමයි අද ඇත්තටම අරන් ආවේ ෂෝට් වීඩියෝ එක. ඇත්තටම මෙන්න මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලලා නැත්තම් මේක බලලා එන්න. නැත්නම් මගිට කලිනුත් මයිනින්ග්ස් ගැන vlog එකම අරගෙන ආවා. ඉතින් මිනි මයිනර් ගැන අද නම් දන්නේ. ඔයාලට මේ වීඩියෝ එක චුට්ටක් තේරෙන්නේ නැති වෙයි. ඒක නිසා මේ වීඩියෝ එක හරි බලලා එන්න. ඉතින් මේ වීඩියෝ එක බලපු කීප දෙනෙක් බලලා තිබ්බා. ඉතින් thank you වීඩියෝ බලනකොට like කරලා තිබ්බා. ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ කියලා තිබ්බා ගොඩක් කට්ටිය ඕගොල්ලෝ ඉල්ලලා තිබ්බා මගෙන් මේ සයිට් එක මේ වීඩියෝ එකෙන් ගෙනාවු සයිට් එක ගැන පොඩි වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් අද ඒක තමයි මම මේ වීඩියෝ එක කතා කරන්නේ guys. පොඩි ෂෝට් වීඩියෝ එකක්. ඔයගන්ට මොනවද මයිනින් වල දැනගන්න තියෙන්නේ. එතකොට ඇත්තටම මයිනර්ස් වල කීයක් හම්බෙනවද? අපිට කීයක් හොයන්න පුළුවන්ද? ඔය වගේ විස්තර ටිකක් තමයි අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඉතින් රයිට් අපි දැන් වැදගත් කතා නොකර අපි යම් වීඩියෝ එකට guys. ඔයගොල්ලෝ අද නම් මේ channel එකට එකතු වෙන්නේ මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් subscribe කරගෙන යන channel එක. ඒ වගේ මේ වීඩියෝ එක හොඳ නම් like පාරක් දාගෙන යමු. හරි එහෙනම් අපි යම් වීඩියෝ එකට. හරි ඉතින් මයිනිං රිස්ක් කියද්දි guys ඔයගොල්ලෝ මයිනිං රිග් ඕන තරම් ගන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවා. ඉතින් මේ අද වීඩියෝ එක මම මේ ස්පොන්සර් කරපු වීඩියෝ එක නෙමෙයි. මම ඔයගොල්ලෝ ඉල්ලපු නිසා තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න නැත්තම් බලන්න. මේක ඇත්තටම ස්පොන්සර් කරපු වීඩියෝ එකක්. මේගොල්ලෝ මට ටෙස්ට් කරන්න පොඩි මයිනිං රිග් එකක් එව්වා. ඇත්තටම මේකෙන් ඩේලි earn කරන්න බෑ. ඇත්තටම මේකේ මයිනින් වැඩේ කොහොමද වෙන්නේ වගේ යුනිට් එකක් තමයි මට ඒගොල්ලෝ එව්වේ. ඉතින් ඒකේ ෆුල් වීඩියෝ එකක් තමයි මේක තියෙන්නේ. ඉතින් ඒක බැලුවේ නැත්නම් ඔයගොල්ලන්ට බැලලා එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේ සයිට් එක පොඩ්ඩක් ගිහලා රිෆර් කරලා අපිට පෙන්නන්න. සයිට් එකේ විස්තර මොනවද? ඒතර මයිනිං රිග් එකේ තව විස්තර ටිකක් කියන්න කීයක් හොයන්න පුළුවන්ද? ඒතර පොඩි පොඩි ගණන් වලට අපිට ඩේ හොයන්න පුළුවන් යුනිට්ස් මොනවද? ඔය වගේ විස්තර ටිකක් අහලා තිබ්බා. ඉතින් අද අපි ඒ ගැන කතා කරමු. ඉතින් ඔයගලන්ට අර මං කිව්වා වගේ එකපාරට මේ වීඩියෝ එක නම් බලන්න. ඔයාලට මේ වීඩියෝ එක බලලා මේකට එන්න පුළුවන්. නැත්තම් මම ඊට කලිනුත් vlog share කරලා තියෙනවා guys මයිනිං රිග් ගැන. එහෙම නැත්තම් YouTube එකේ මගේ නෙමෙයි වෙන YouTube එකේ මයිනිං රිස්ක් කියන්නේ මොනවාද කියලා පොඩ්ඩක් දැනගෙන ගොඩක් රිෆර් කරලා තමයි මේ එකට බහින්න ඕනේ ඇත්තටම කිව්වොත් එහෙම. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් හොඳ කියන හොඳට ඩීටේල්ස් ඔයා රිෆර් කරලා නම් ඉන්නේ. ඔයාලා මේ ගැන දන්නවනම් ඉතින් ඇත්තටම ඔයාලට ඩේ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් රයිට් එහෙනම් ඉතින් මම මයිනිං රිග් ගැන මයිනිං රිග් කියන්නේ මොකද්ද කියලා ඉතින් වැඩිපුර මෙතන ටයිම් ස්පෙන්ඩ් කරන්නේ. අපි එන යන් ජින්ගල් මයිනිං සයිට් එකට. ඉතින් මේ දෙන්නේ ජින්ගල් මයිනිං සයිට් එක guys. ඒ කියන්නේ අර මට කලින් මයිනිං රිග් එකේ උප යුනිට් එකේ උප සයිට් එක. ඉතින් මේ තියෙන්නේ තවත් සයිට් එකක්. මේ මම නිකන් ගත්ත සයිට්ස් මේ වගේ සයිට්ස් ගොඩක් තියෙනවා guys. මේ නැතුව මේ මම ස්පොන්සර් කරලා මේකට කියනව නෙමෙයි. මේ තියෙන්නේ example මයිනිං රිග් වල ගණන්. ඉතින් මම ඔයගලන්ට මේ කෙටියෙන් ලේසින් විදියෙන් ඔයගලන්ට කියන්න තේරෙන විදියට. ඒකට ඔයගලන්ට පුළුවන් ID එකක් අරගෙන පොඩ්ඩක් වැඩි දුර මේක රිෆර් කරන්න. ඉතින් මේ ගැන ඔයගොල්ලෝට කිසි දැනීමක් නැත්තම්, කියන්නේ මේ මයිනිං රිග් කියන දැනීම නැත්තම් යන්න ChatGPT මම කලින් වීඩියෝ එකෙත් එක කිව්වා. ඉතින් ඒවා ඔයාට කියන ඔයා හිතන ප්‍රශ්න හැවෙන් පස්සේ එයා එක්ස්ප්ලেইন කරනවා. ඉතින් මේකේ තියෙන ඇත්තටම කිව්වොත් එimhe දැන් මයිනිං රිග් එක අපි එක්සැම්පල් ගත්තොත් මෙන්න මේ හැෂ් ටෙරා හැෂ් ප්‍රමාණය දාලා මෙන්න මේ මයිනිං රිග් එකෙන් අපිට ඩේ කොච්චර හොයන්න පුළුවන්ද කියලා ගැව්වොත් එයා දල වශයෙන් හරි අපිට එන ඩේ ඉන්කම් එක කියනවා. එතකොට මේකෙන් හොයන්න පුළුවන් බිට්කොයින් විතරද? එතකොට අනිත් කරන්සි ක්‍රිප්ටෝ කරන්සි හොයන්න බැරි. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඔයාලට ChatGPT හරහා දැනගන්න පුළුවන්. ඒක තමයි සිම්පල් විදියක්. එහෙම නැත්නම් මේ ලංකාවේ තියෙන FB groups ඉතින් මයිනිං රිග්ස් කරන අය ඉන්නවා මේ මූවමන්ට් එකේ. මම මේ මූවමන්ට් එකේ මම කරන්නේ. ඉතින් ඒ කරන අය ගැන පොඩ්ඩක් රිෆර් කරන්න. ඒතකොට ඔයාලට ඊට වඩා ලොකු දැනීමක් ගන්න පුළුවන්. සහ YouTube එකේ දැන් ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඉතින් ගොඩාක් රිසෝසස් තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම යන්න සිම්පල් ජින්ගල් මයිනිං සයිට් එකට guys. මේක තමයි සයිට් එක. ඉතින් මේ විදිහට යුනිට්ස් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එක එක ජාතිය වලින් තියෙනවා.
හරි ඉතින් මේ යුනිටස් ගැන අපි කතා කරනවා ගයිස් මේ සයිට් එක ගැන කතා කරනවා මේ සයිට් එක ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඔයගොල්ලෝ වැඩිදුර මේකට ඕගොල්ලෝම ඇවිල්ලා මේක රිෆර් කරලා බලන්න ඉතින් මම ඕනම ටිකක් ඔයගන්ට ඉන්ෆර්මේෂන් එක ෂෙයා කරන්න ඕනම ටිකක් මම අද මේ වීඩියෝ එකේ ෂෙයා කරගන්නම් ඉතින් ඔයාලට තව මොනවද තියෙනවා නම් කමෙන්ට් කරන්න අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැන කතා කරමු ඉතින් මේ ස්ටෝර් එකේ ක්ලික් කරාම ගයිස් ඔයගොල්ලෝ පෙන්වනවා ඇති එක එක මොඩල්ස් ජාති ගොඩක් තියෙනවා ඉතින් මේක උදාහරණයක් වශයෙන් දැන් අපි ෆෝන් එකක් ගත්තොත් එහෙනම් ෆෝන් ජාති බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා එක එක මොඩල් වලින් Samsung Apple ඔය වගේ ඒ වගේ තමයි මේ මයිනින් රිග්ස් වලත් එක එක names තියෙනවා දැන් මම එක්සැම්පල් මේක ගියොත් එහෙම Bitmain ඉතින් මේ දින මේ යුනිට්ස් ටිකක් තමයි මේකේ පෙන්නන්නේ මේ gold shell මෙදින් මෙන්න මේ විදිහේ යුනිට්ස් ටිකක් තමයි මේ පෙන්නන්නේ ඉතින් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා මේවට ගියේ ඉතින් මේ එක එක names ඉතින් මේව ඔයගොල්ලෝ රිෆර් කරලා තව බලන්න පුළුවන් මොනවද හොඳ මොනවද නරක කියලා මේ ඕන තරම් තියෙනවා රයිට් ඉතින් ඊළඟට අපි කතා කරමු හැමෝම හොයන දේ ප්‍රොෆිටබල් එක කීයක් හොයන්න පුළුවන්ද මේ යුනිට්ස් වලින් ඉතින් එක්සැම්පල් මම ඔයගොල්ලන්ට කතා කරන්නම් මේ යුනිට්ස් ටිකක් අරගෙන මේ තියෙන ඔයගොල්ලන්ට පේන වෙදී මේ දෙන ඉන්කම් ගයිස් දැන් මේ තියෙන මේ යුනිට් එකක් මේ තියෙන පළවෙනි එක අපි ගමු ice river කියන එක මේ දැන් ගිගා හැෂ් රේට් ප්‍රමාණය එතකොට මේ තියෙන ඩේ ප්‍රොෆිට් එක මේ ඩේ ප්‍රොෆිට් $78ක් ඉතින් උදාහරණයක් වශයෙන් අපි මම මේක $78ක් කියන්නේ මේ දින් per day ගාන ගයිස් ඉතින් උදාහරණයක් වශයෙන් රුපියල් 24000ක් හම්බ වෙනවා දවසට මේකෙන් ඩේ net profit එක රුපියල් 24000ක් ඉතින් මේ තියෙන්නේ නිකන් ඇවරේජ් ගානක් දල වශයෙන් ගානක් ඉතින් රුපියල් 24000ක් දවසට හොයන්න පුළුවන් මෙන්න මේ යුනිට් එකෙන් ඉතින් මේ තියෙන එක එක යුනිට්ස් ඉතින් මේකේ ගාන කිව්වොත් එහෙම මේක $5800ක් වෙනවා. ඉතින් ඒ තමයි ගයිස් කියන්නේ. ඉතින් ඕගලන්ට මේක ඉන්වෙස්ට් කරන්න වැඩි වෙන්න ගාන වැඩි. ඉතින් එහෙම මේකක් තමයි යන්නේ. ඉතින් හැබැයි ඉතින් මේවා ඕගලන්ට වැඩිදුර ඇවිල්ලා මේක රිෆර් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඩේ ප්‍රොෆිට් එක. ඉතින් අපි ගමු ටිකක් අඩු ඇවරේජ් යුනිට්ස් ටිකක් අපි කතා කරමු මේ වීඩියෝ එකේ. $496ක් මේ යුනිට් එකෙන් හොයන්න පුළුවන්. and mine කියන යුනිට් එක. යුනිට් එක ක්ලික් කරලා බලමු කොයි වගේද කියලා. ඉතින් මෙන්න මේ යුනිට් එක තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් ඔයගන්ට මේ මාම සයිට් එකට ආව මේ වගේ එන්න පුළුවන්. ඊට පස්සේ ගාන දෙනවා. එතකොට ඒගොල්ලන්ගේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැල්කියුලේෂන් රිසල්ට් මේගොල්ලෝ කැල්කියුලේට් කරලා තිනවා. ඉතින් මේක නිකන් මේ 100% කන්ෆර්ම් කරන්න නෙමෙයි ගයිස්. මේගොල්ලෝ නිකන් අර දල වශයෙන් ගානක් තමයි තියෙන්නේ. ඉතින් 4.96. ඒ කියන්නේ 1500ක් වගේ per day හොයන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට per month calculate කරලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. එතකොට මේකට BTC සහ BCH කියන mineable coins විතරයි support කරන්නේ. Ethereum support කරන්නේ. එතකොට ඒක description එකක් දාලා දෙනවා. ඉතින් මේ වගේ units ඔයගොල්ලෝ ඇවිල්ලා බලද්දී ඔයගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ එකපාරට ඒ කියන්නේ මේවා ගන්න යන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් තනකර මේ site එක කට්ටිය contact කරගන්න. මේගොල්ලන් contact කරගන්න පුළුවන්. යට මම ඒක පෙන්නන්නම් අන්තිමේදී. මේ contact us කියලා මේගොල්ලන්ගේ email එක ගන්න පුළුවන්. මෙතන email ගන්න පුළුවන්. email ගත්තන් පස්සේ මේගොල්ලෝ ඔයගොල්ලන්ට විස්තර දායි. ඉතින් ගොඩක් දේවල් අහන්න. ඔයගොල්ලෝ guarantee එකක් දෙනවද? ඔයගොල්ලෝ warranty දෙනවද මේකට? ඉතින් ගොඩාක් දේවල් ගන්න. මොකද මේවා අපිට මේ කොච්චරක යූස් කරන්න පුළුවන්ද කියන එක ඉතින් මේ ආරම්භ තමයි අපි කියන්නේ මේකට අපි ඉන්වෙස්ට් කරනම රිස්ක් එක. ඒ කියන්නේ බිස්නස් එකම රිස්ක් එක. ඒ කියන්නේ මේකත් ඒ වගේ තමයි. ඉතින් නිකන් ගන්න පළි කියන එකපාරට ගන්න නැතුව ඔය පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා මේ මොනවද ගණන් අඩු වෙනවද ඩිස්කවුන්ට් තියනවද මේකෙන් මයින් කරන්න පුළුවන්ද කොහොමද මයින් කරන්නේ එතකොට 24/7 ඔන්න එකේ තියන්න ඕනේ. ඉතින් අර ඔය වගේ දේවල් ඔයා කණිකට අහලා ගන්න. මේ සයිට් එක නෙමෙයි තව සයිට් ගොඩක් තියෙනවා. ඒ සයිට් උ රිෆර් කරන්න guys. මම එක්සැම්පල් උදාහරණයක් වශයෙන් මේ සයිට් එක ගත්තේ ඔයගලන්ට කතා කරන්න ලේසි නිසා. ඉතින් මේ වගේ යුනිට්ස් ටිකක් තියෙනවා. අපි තව යුනිට් ටිකක් කතා කරලා බලමු. ගොඩක් කටිය බජට් එක අහලා තිබ්බගෙන පොඩි ඉන්වෙස්ට් එකක් දාලා අපිට ගානක් හොයාගන්න පුළුවන් යුනිට්ස් කීපයක්. ඉතින් මම යුනිට්ස් 10ක් ගැන අපි කතා කරමු. ඉතින් ඕගොල්ලෝ වැඩිදුර ඔයගන්ට මේකට ඇවිල්ලා රිෆර් කරලා බලන්න පුළුවන්. ඉතින් ගොඩක් යුනිට්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. ඉතින් මමත් ඇත්තටම මේ යුනිට් එක ගන්න ඉන්නේ ඉස්සරහට. ඉතින් මම අනිවාර්යයෙන් ඔයගොල්ලෝ channel එකත් එක්ක ඉන්න ෂෙයා කරන්නම්. ඉතින් බලමු අපි
කොහොමද කියලා. ඉතින් එකපාරට මේ අද මේ වීඩියෝ එක බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයගලන්ට මේ යුනිට් එක ඔන් කරේ ගමන් එකපාරට සල්ලි එනවා කියලා. එහෙම එන්නේ නැහැ. මේකට කරන්ට් බිලක් යනවා. ඉතින් අර මේ තියෙන පවර් එක ඔයගලන්ට පේනවා ඇති. ඒකෝට 24/7 ඔන් එකේ තියන්න ඕනේ Wi-Fi එක කනෙක්ට් කරලා. ඉතින් ඔය වගේ ටිකක් තියෙන ප්‍රොසෙස් එකක්. මම හිතනවා ඔයගොල්ලෝ ඒවත් දන්නේ නැති කියලා. ඒක තමයි මම ඔයාලට කිව්වේ කලින්. මම කලින් වීඩියෝ එක බලන්න නැත්නම් ඊටත් කලින් මම වීඩියෝස් දෙකක් විතර කරලා ඇති vlogs එකේ share කරලා. ඉතින් ඒවා ටිකක් බලන්න නැත්නම් මොක්කරි කමන්නේ channel එක ගැන YouTube එකකින් බලන්න mining කියන්නේ මොකද්ද කියලා. නැත්නම් කට්ටිය එකපාරට ආපු කෙනෙක් හිතන්න පුළුවන් මේක යුනිට් එක අරගෙන මේක පවර් එකේ ගිය ගමන් එනවා කියලා. එහෙම එන්නේ නැහැ guys. හරිද? ඉතින් ඒ ගැන පොඩ්ඩක් රිෆර් කරන්න අර ඒක තමයි මම කිව්වේ ඔයගලන්ට. right. ඉතින් අපි තව යුනිට්ස් දෙකක් ගැන කතා කරමු. ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ පොඩි ගාණක් ඉන්වෙස්ට් කරලා පොඩි ගාණක් කරේ හොයාගන්න පුළුවන් යුනිට්ස් මොනවද කියලා. ඉතින් අපි ගත්තොත් මේ විදිහේ ඩොලර්ස් 449 කියන්නේ ඩොලර් 500ක්වත් නෑ මේ යුනිට් එක JS mine කියලා යුනිට් එක. ඉතින් මෙගා හැෂ් ප්‍රමාණය මේ තියෙන ප්‍රමාණය. ඉතින් මෙන්න මේ වගේ යුනිට් එක සිම්පල් යුනිට් එකක් guys. ඉතින් මේකේ per day ඩොලර් 1.17ක් හොයන්න පුළුවන්. ඉතින් අපි average බලුවොත් එම 1.17 31ක් තියෙනවා. අපි 29ක් විතර ගමු. ඩොලර් 33ක් ගන්න monthly රුපියල් 10000ක් විතර හොයා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ calculation result එක. ඉතින් මෙතන උගන්ට මේ මෙන්න මේ තියෙන්නේ. දැන් මේ තියෙන මේ පොඩි දල මේකක් තමයි මේ තියෙන්නේ. පොඩි electric cost එකක් දාලා මේකට තමයි මේ profit එක තියෙන්නේ. උගන්ට මෙතනක් තියෙනවා calculation එකක්. මෙතන හදලා බලන්න පුළුවන්. රුපියල් 10000ක් වගේ හොයා ගන්න පුළුවන්. ඉතින් මේ unit එකෙන් per month. ඉතින් මේකට යන්නේ ඩොලර් 449. ඒ කියන්නේ 1.30ක් වගේ තමයි යන්නේ 1.39. ඉතින් මේ යුනිට් එක ඉතින් යුනිට්ස් තියෙනවා ගොඩක්. ඉතින් ඔයගොල්ලෝ මම මේ වීඩියෝ කරනට මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ. ඔයගොල්ලෝ තව රිෆර් කරලා ideas ගන්න. අපි තව යුනිට් එකක් ගැන කතා කරමු. Gold Shell Pro 2 ඩොලර් 630යි. මේක per day ඩොලර් 4ක් හොයන්න පුළුවන් guys. සාමාන්‍යයෙන් හොඳයි නේද? ඉතින් ඩොලර් 4කින් කියන්නේ අපි දවස් 29ක් හදලා බලමු. ඩොලර් 116ක් 34ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ යුනිට්ස් තියෙනවා. ඉතින් බලන්න මේ තියෙන ඔයගොල්ලෝ අයිඩියාවක් ගන්න තමයි guys අද මම මේ වීඩියෝ කරගෙන ආවේ. ඉතින් ඔයාලට දැන් මේ යුනිට්ස් වල යුනිට්ස් මොනවද මොඩල්ස් මොනවද ඒකට මොනවද ගණන්ද හොයන්න පුළුවන්. වගේ දේවල් පොඩි අයිඩියාවක් හරි එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට හෙල්ප් වුණා නම් වීඩියෝ එක ලයික් පාරක් දාගෙන යන්න. අපි අනිවාර්යෙන් ඔයගොල්ලෝ අදහස් තියෙනම් කමෙන්ට් කරන්න. අපි අරන් එමු. මමත් ඉස්සර එකක් ගන්න try කරනවා. ඉතින් මම ගත්තොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් වීඩියෝ එක කරගෙන එන්නම්. ඔයගොල්ලන්ට දැනගන්නත් එක්ක සහ මට එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් අපි බලමු මේ වැඩේ කොහොමද යන්නේ කියලා guys. ඉතින් මම හිතනවා අද ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඉන්ට්‍රස්ට් කරා කියලා. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ ඉක්මනටම හම්බෙමු. එහෙනම් thank you වීඩියෝ බලුවට. bye bye.